රන්දිෆ් තව ටිකක් තදින් කාමරයේ පුරා පැතිර තිබුණේ සුවන්ද විලවුන් සහ කාමයේ උණුසුම් සුවන්දයි. නෙළුම් කුළුණේ විදුලියාලෝකයන් ජනේලයෙන් ඇතුළට වැටෙද්දි ඒ අඳුරු එළියෙන් අමායාගේ නිරාවරණය වූ රන්වන් පැහැති සිරුර දිලිසමින් තිබුණි. රන්දීව් ඇගේ ඉනවටා තමාගේ දාත් යවා ඇයව ඇඳමතට තද කරගෙන සිටීය. ඇය ඇඳ සිටි තද රතුපාට සේද නිශා ඇඳුම සැටින් නයිට් ගවුන් ඒ වන විටත් ඇගේ උරහස් මතින් ගිලිහි ගොස් තිබුණි. අමායා තමන්ගේ දිගු නියපොතුවලින් රන්දීව්ගේ ශක්තිමත් පිට පිරිමදිමින් ඔහුගේ උණුසුම් හාදු තමන්ගේ ගෙලවටා විඳගත්තාය. ඇයට වයස අවුරුදු 26කි. ඇය තාරුණ්‍යයේ උපරිම සරාගී බවින් පිරුණු මල් කැකුලක් බඳු විය. කොළඹ ඉහළ පැලන්තියේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන රන්දීව්ගේ රහස් ලේකම්වරිය මෙන්ම ඔහුගේ රාත්‍රීන් හැඩකරන රහසිගතම පින්වතිය වූයේද ඇයයි. මද වේලාවකට පසු ඔවුන් දෙදෙනාම හතිලමින් ඇඳමත වැතිර සිටියහ. රන්දීව් සිහින් දුම් වැටියක් දල්වාගෙන එහි දුම් වාතයට මුදා හැරියේය. අමායා සෙමින් ඔහුගේ පපුව මත හිස තබා ඔහුගේ කෙස්රොදවල් සමග සිල්ලම් කරන්නට වූවාය. තවමත් වේලාව තියෙනවා අමායා, ඉක්මනට ලෑස්ති වෙන්න. අද රෑ 12ට ක්ලබ් එකේදී අපිට වැදගත් අමුත්තෙක් හම්බ වෙන්න තියෙනවා. රන්දීව් ඇගේ නිරාවරණය වූ කලවා ප්‍රදේශීය සිමින් පිරිමදිනින් පැවසීය. කවුද ඊ තරම් වැදගත් අමුත්තා රන්දීව්? ඔයා මාව වෙනදාට වඩා සරාගී විදිහට ලෑස්ති වෙන්න කිව්වේ ඒකද? අමායා තමන්ගේ රතුතුල් හපමින් ඇස්කොනකින් බලමින් ඇසුවාය. ඔව්, ඔහු ඩුබායිවල ඉඳන් ආපු ලංකාවේ ලොකුම මැණික් ව්‍යාපාරිකයෙක්. නම ආර්යන්. මිනිහා ළඟ සල්ලි වලාකුළු වගේ තියෙනවා. හැබැයි ඒ වගේම ලස්සන සරාගී ගැහැණුන්ට තියෙන්නේ පුදුම පීරීතකමක්. අද රෑට කෙරෙන්න තියෙන ඩීල් එකකින් මට කෝටි ගානක ලාභයක් එනවා. හැබැයි ඒකට මට ඔයාගේ උදව් ඕනේ. රන්දීව් අමායාගේ කනට කර රහසින් මිදුණීය. අමායා රන්දීව් දෙස බැලුවී මද සිනහවකිනි. ඇය දන්නවා තමන්ගේ රූපය සහ සරාගී බව ව්‍යාපාරික ලෝකයේ ආයුධයක් කරගන්නේ කිසීද කියා. ඇය මේ තැනට ආවී ලිහිසියෙන් නොවී. දුප්පත් ගමක සිට කොළඹට පැමිණ රන්දීව්ගේ පහස ලබමින් මේ සුකෝපභෝගී ජීවිතයට ඇය වහල් වී සිටියාය. ක්ලබ් එක ඇතුලේ තිබුණේ අඳුරු නිල් සහ දම්පාට ආලෝකයකි. බටහිර සංගීතයේ රිද්මයට තාරුණ්‍ය මත්පැන් වීදුරු තොලගාමින් නටමින් සිටියේය. රන්දීව් සහ අමායා වෙන්කරවා තිබූ විශේෂ කුටිය VIP ලවුන්ජ් වෙත පිය නැගූහ. අමායා දැන් ඇඳ සිටියේ ඇගේ පියයුරු සහ නිරාවරණය වූ පිටකොන්න මනාව ඉස්මතු කරන සිරුරටම ඇලුණු කළු පැහැති කොට ගවුමකි. බ්ලැක් බොඩිකෝන් ඩ්‍රෙස්. එහි සෝෆාවේ වාඩි වී සිටි පුද්ගලයා දුටු සැනින් අමායාගේ හෘද ස්පන්දනය මොහොතකට නතර විය. තද කළු පැහැති සූට් එකකින් සැරසී සිටි ආර්යන් සැබවින්ම දේහධාරී කඩවසම් පිරිමියෙකු විය. ඔහුගේ තියුණු දෑස් කෙලින්ම නතර වූයේ අමායාගේ පපුව අතර ඇති ගැඹුරු නිම්නය සහ ඇගේ හැඩකාර සිරුර මතය. ඔහු ඇය දෙස බැලුවේ ඇඳුම් ගලවා බලන්නාක් වැනි නිරුවත් බැල්මකිනි. රන්දීව්, ඔයා කිව්වට වඩා ඔයාගේ තේරීම හරිම උණුසුම්, හරිම සරාගී. ආර්යන් තමන්ගේ විස්කි වීදුරුව තොලගාමින් අමායාගේ මුළු සිරුරම දෑසින් ලෙවකමින් පැවසීය. ස්තුතියි ආර්යන්, මේ අමායා, මගේ හැමදීම. රන්දීව් අමායාගේ තට්ටම් ප්‍රදේශයේ නත තබා ඇයව ආර්යන් අසලින් වාඩි කරවමින් පැවසීය. වයින් වීදුරු කිහිපයක් හිස් වෙද්දී කතාබහ තවත් උණුසුම් විය. සංගීතයේ රිද්මයත් මත්පැන්වල සැරත් නිසා අමායාගේ දෑස් බිඳී යමින් තිබුණි. ඇගේ මුළු සිරුරම රත් වී ඇති බව ඇයට දැනුනි. ආර්යන් මේ සියල්ල දෙස බලා සිටියේ සතුටිනි. ඔහු සෙමින් සෝෆාවේ අමායාට තවත් ලං විය. ඔහුගේ ශක්තිමත් කකුලක් අමායාගේ නිරාවරණය වූ කලවා ප්‍රදේශයේ තදින් ගෑවෙන්නට විය. අමායායි වැළැක්වූයේ නැත. ඇයට රන්දීව්ගේ ව්‍යාපාරය වෙනුවෙන් ආර්යන්ව සතුටු කිරීමට අවශ්‍යව තිබුණි. රන්දීව්, මට විනාඩි 5කට වොෂ්රූම් එකට යන්න වෙනවා. මං එනකං අමායාව බලාගන්න. රන්දීව් සූක්ෂ්ම ලෙස එතනින් මගහැරියේ ආර්යන්ට සහ අමායාට තනිවීමට ඉඩ සලසමිනි. රන්දීව් පිටව ගිය සැනින් ආර්යන් තමාගේ වීදුරුව මේසය මත තබා අමායා දෙසට සම්පූර්ණයෙන්ව හැරුණිය. ඔහුගේ දෑස්වල තිබුණේ දැඩි තෘෂ්ණාවකි. අමායා, රන්දීව් වගේ නාකි මිනිහෙක් ළඟ ඔයා මොනවද කරන්නේ? ඔයාට ඕනයි සල්ලිද? නැත්නම් සැබෑ පිරිමියෙකුගේ සතුටද?
ආර්යන් පවසමින් තමාගේ රළු අතකින් අමායාගේ කලවා ප්‍රදේශී සෙමින් පිරිමදිමින් ඇගේ ගවුම තවත් ඉහළට කරන්නට විය. ඔහුගේ ස්පර්ශයෙන් අමායාගේ මුළු සිරුරම කිලිපොලා ගියේය. රන්දිව්ගින් කිසිදා නොලබුණු අමුතුම පිරිමි ජවයක් ආර්යන් ළඟ ඇති බව ඇයට වැටහුණි. එය තහනම් ගොදුරක් වුණාද? ඇගේ සිරුර ආර්යන්ගේ ස්පර්ශයට අවනත වෙමින් තිබුණි. අනේ ආර්යන් රන්දිව් දැම්මෙයි. අමායා කිඳිරිලි ස්වරයෙන් පවසමින් ආර්යන්ගේ පපුවට දෑත් තැබුවාය. ඔහු එන්නේ නැහැ අමායා. මං මේ රෑට ඔයාව මගේ හෝටල් කාමරයට එක්කන් යන්න රන්දිව්ට කෝටි 5ක චෙක් එකක් ලියලා ඉවරයි. දැන් ඔයා සල්ලිවලට මට අයිතිවුණු බඩුවක්. ආර්යන් පවසමින් අමායාගේ කෙස් වැටියෙන් තදින් අල්ලා ඇගේ මුහුණ තමා වෙතට හරවා ඇගේ රතු තුල්පෙති තදින් හපමින් සිපගන්නට විය. කිලිපොලා ගියේය. රන්දිව්ගෙන් කිසිදා නොලැබුණු අමුතුම පිරිමි ජවයක් ආර්යන් ළඟ ඇති බව ඇයට වැටහුණි. එය තහනම් ගොදුරක් වුවද ඇගේ සිරුර ආර්යන්ගේ ස්පර්ශයට අවනත වෙමින් තිබුණි. අනේ ආර්යන් රන්දිව් දැන් ඊ. අමායා කෙඳිරිලි ස්වරයෙන් පවසමින් ආර්යන්ගේ පපුවට දෑත් තැබුවාය. ඔහු එන්නේ නැහැ අමායා. මං මේ රෑට ඔයාව මගේ හෝටල් කාමරයට එක්කන් යන්න රන්දිව්ට කෝටි 5ක චෙක් එකක් ලියලා ඉවරයි. දැන් ඔයා සල්ලිවලට මට අයිතිවුණු බඩුවක්. ආර්යන් පවසමින් අමායාගේ කෙස්වැටියෙන් තදින් අල්ලාගෙන ඇගේ මුහුණ තමා වෙතට හරවා ඇගේ රතු තොල්පෙති තදින් හපමින් සිපගන්නට විය. ආර්යන්ගේ රළු තොල්පෙති තමාගේ තොල් මත තදවෙද්දි අමායාගේ මුළු සිරුරම ගිනියම් වී ගියේය. ක්ලබ් එකී අඳුරු නිල් ආලෝකය අතරින් ඇයට පෙනුනේ ආර්යන්ගේ දෑස්වල ඇති තිරිසන් ආශාව පමණි. ඔහුගේ එක අතක් ඇගේ කෙස්වටිය තදින් අල්ලාගෙන සිටි අතර අනික් අත ඇගේ කළු පැහැති කෙටි ගවුම ඇතුලෙන් රිංගා ඇගේ නිරාවරණය වූ කලවා ප්‍රදේශීය දැඩිව පිරිමදින්නට විය. ආර්යන් ඉපා මිනිස්සු දකී. අමායා බීච් එකක රලක් මෙන් ඉහළ පහළ යන තමන්ගේ පපුව වසාගන්නට උත්සාහ කරමින් කෙඳිරි ගෑවාය. කාටවත් පීන්නේ නෑ කෙල්ලි, මේක VIP සෝන් එක. ආර්යන් පවසමින් ඇගේ ගෙල ප්‍රදේශීය හපමින් සිපගන්නට විය. ඔහුගේ මත්පැන් සුවඳ සහ පිරිමි ජවය හමුවේ අමායාගේ ප්‍රතිරෝධය දියවී ගියේය. රන්දිව් තමන්ව කෝටි 5කට විකුණා ඇති බව දැනදැනත් ඇගේ සිරුර ආර්යන්ගේ මේ දරුණු ස්පර්ශයන්ට රහසින් අවනත වෙමින් තිබුණි. මද වේලාවකින් ආර්යන් ඇගේ අතින් ඇදගෙන ක්ලබ් එකකින් පිටතට පැමිණියේය. රන්දිව් තමාවට තවමත් වොෂ්රූම් එකකින් පැමිණ තිබුණේ නැහැ. ඔහු සැබවින්ම ඇයව තනිකර ගොස් තිබුණි. ආර්යන්ගේ සුකෝපභෝගී මෝටර් රථයේ පිටුපස අසුනට වැදුණු සැනින් ආර්යන් නැවතත් අමායා මතට කඩා වැදුණීය. වාහනීය වේගයෙන් ධාවනය වෙද්දී අඳුරු වීදුරුවලින් වැසුණු කුඩා ඉඩකඩ තුල ඔවුන් දෙදෙනාගේ හතිලන හඬ සහ ඇඳුම් පුඩිවන ශබ්දය පිරී ගියේය. කොළඹ තරුපහි සුපිරි හෝටලයේ 18 වන මහලේ පිහිටි ප්‍රෙසිඩෙන්ෂල් සූට් කාමරයේ දොර විවෘත විය. ඇතුළු වූ සැනින් ආර්යන් දොර තදින් වසා අමායාව වඩාගෙන ගොස් දැවැන්ත ඇඳ මතට පෙරලා ගත්තීය. ඔහුට තව දුරටත් ඉවසන්නට නොහැකි විය. ආර්යන් තමාගේ කළු පැහැති සූට් එක සහ කමිසිය ගලවා බිමට දමද්දී ඔහුගේ ශක්තිමත් දේහධාරී නිරුවත් පපුව දැක අමායාගේ ලේ ධාතුවම රත් විය. ඔහු ඇගේ සිරුරට උඩින් බර වී ඇගේ කළු ගවුමේ සිපර එක එකවරම පහළට ඇද්දේය. සිහින් හඬකින් යුතුව ගවුම දෙබෑවී ඇගේ උරහිස් මතින් ගිලිහී ගියේය. දැන් ඇය සිටියේ ඇගේ සරාගී රන්වන් සිරුර මනාව ඉස්මතු කරන කළු පැහැති රේන්ද සහිත යට ඇඳුම්, ලේස් ලංජරි පමණක් සහිතවය. ඔයා හරිම ලස්සනයි අමායා. රන්දිව් වගේ නාකියෙක් ළඟ ඔයා නාස්ති වෙලා. ආර්යන් පවසමින් ඇගේ පපුව අතර ඇති ගැඹුරු නිම්නය තදින් සිපගන්නට විය. කාමරයේ තිබූ අඳුරු කහපැහැති ආලෝකයෙන් අමායාගේ සිරුර දිලිසෙමින් තිබුණි. ආර්යන් ඇගේ අවසාන ඇඳුමද ගලවා දමමින් තමන්ගේ පිරිමි ශක්තිය උපරිමයින්ම යොදවා ඇයව තමන් සතු කරගත්තේය. අමායා ඇඳ ඇතිරිලි තදින් අල්ලා ගනිමින් වේදනාව සහ අසීමිත වින්දනය මුසු වූ මත්කරවන කෑගැසීම් පිට කළාය. එදා රාත්‍රියේ ඔවුන් දෙදෙනාම කාමයේ උපරිම සීමාවන් ස්පර්ශ කළහ. ජනේලයෙන් වැටුණු සියුම් හිරුවෙලිය නිසා අමායා දෑස් හැරියාය. ඇගේ මුළු සිරුරම තවමත් රිදමින් තිබුණි.
ඇය සෙමින් හැරී බැලූ විට ආර්යාන් තවමත් ගැඹුරු නින්දේ පසුවන බව දැක්කාය. ඇය සෙමින් ඇඳින් බැස බිම වැටී තිබූ සීද රෝබය සිල්ක් රෝබ් ඇඟලාගත්තාය. ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ දුරකතනය පරීක්ෂා කිරීමටය. සාලයේ තිබූ මීසිය මත තිබූ ඇගේ බෑගිය වෙත යන විට එතන තිබූ වෙනත් දෙයක් දැක ඇය නතර විය. එතන තිබුණේ විවෘත කරන ලද ලෙදර් බෑගයකි. එහි ඇතුළත තිබුණේ විස්මිත නිල් පැහැයින් බැබලෙන බිත්තරයක් තරම් විශාල දියමන්තියකි. නිල් දියමන්ති, the blue diamond. එය සාමාන්‍ය මැණික් ගලක් නොවේ. රුපියල් කෝටි ගණනක් වටිනා නීති විරෝධී ලෙස ලංකාවට රැගෙන ආ එකක් බව අමායාට එකවරම සිහිවිය. ඊ සමගම ඇයට මීසිය මත තිබූ රන්දීව්ගේ අත්තකුරින් ලියූ කුඩා කොළ කැබැල්ලක් හමුවිය. එය එතනට ආවී කෙසේද? අමායා විව්වුලන දෑතින් එය කියෙව්වාය. අමායා, ආර්යාන් හිතන්නින්නේ මන් ඔයාව යාට වික්කේ කෝටි 5කට කියලා. නෑ, මට ඕන වුණේ මිනිහා නිදිබර වෙනකම් ඔයාව එතන තියන්න විතරයි. මන් හෝටලේ සේවකයෙකුට සල්ලි දීලා රෑ 3ට කාමරේ ඩුප්ලිකේට් කීයකින් ඇතුළට ආවා. මන් ආර්යාන්ගේ ලොකරකේ තිබ්බ මේ නිල් දියමන්තිය ගත්තා. ඔයා මේ පණිවිඩය කියවද්දි මන් හෝටලේ පහළ ඉන්නවා. දියමන්තිය අරන් ඉක්මනට පහළට වරින්. අපි මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් දී තියෙන්නේ ඔය ගල ඇතුලේ. ඉක්මන් කරපන්. අමායාගේ දැස් උඩ ගියේය. රන්දීව් තමන්ව පාවා දී තිබුණේ මුදලටම පමණක් නොවේ. තමන්ව ඇමක් ලෙස භාවිත කරමින් ආර්යාන්ව රවටා මේ මහා පරිමාණ මංකුල්ලිය සිදු කිරීමටයි. ඇය ගැහිමින් දියමන්තිය අතට ගත්තාය. නමුත් ඇයට පිටුපසින් ඇසුණු ශබ්දයකින් ඇගේ ලී වතුර විය. ඒක එතනින් තියපන් අමායා. ඇය බියෙන් ගැහිමින් හැරී බලද්දි කාමරී දොරකඩ නිරුවතින් දෑස් ලී පැහැකරගෙන අතී පිස්තෝලයක් දල්වාගෙන ආර්යාන් සිටගෙන සිටියේය. පිස්තෝල බටය කෙලින්ම එල්ලවී තිබුණේ අමායාගේ පපුවටය. ඇගේ අතී තිබූ කෝටි ගණනක් වටිනා නිල් දියමන්තිය බිමට වැටෙන්නට මෙන් ඇගේ දෑත් විවුලන්නට විය. සේද රෝබය ඇතුළින් ඇගේ පියයුරු වේගයින් ගැහැමින් තිබුණි මරණ බිය නිසාය. ආර්යන්ගේ දෑස්වල තිබුණේ ඊයේ රාත්‍රියේ තිබූ කාමී බැල්ම නොවේ. ඕනාම මොහොතක පණ ඇද ගැනීමට සූදානම් තිරිසන් ක්‍රෝධයකි. ආර්යන්, අනී මට වෙඩි තියන්න එපා. මම මුකුත් දන්නේ නෑ. අමායා කිඳරිලි හඬින් වැළපින්නට වූවාය. ඇගේ නිරාවරණය වූ දිගු කකුල් බියට එකිනෙක හැප්පෙන්නට විය. කට වහපන් බැල්ලි! ආර්යන් ඉදිරියට පියවරක් තබමින් ගර්ජනා කළේය. තොපේ නාකි මිනිහා රෑ 3ට කාමරයට රිංගලා මගේ ලොකර එක ඇරියා කියලා මන් දන්නවා. මං එතකොටත් ඇහැරිලා හිටියේ. හැබැයි මන් නිදි වගේ රඟපෑවා. මොකද දන්නවද? ආර්යන් සරාගී දරුණු සිනහවක් පෑවීය. ඔහු ඉදිරියට පැමිණ තමාගේ එක අතකින් අමායාගේ බෙල්ල තදින් අල්ලා ඇයිව බිත්තියට හේතු කළේය. ඔහුගේ නිරුවත් ශක්තිමත් පපුව අමායාගේ සිරුරේ තදින් ගැටුණි. මොකද රන්දිව් ගත්තේ ව්‍යාජ දියමන්තියක්, ෆේක් ඩයමන්ඩ්. නියම නිල් දියමන්තිය තියෙන්නේ තොගේ ඔය වෙහුලන අත් දෙක ඇතුලේ. මට ඕන වුණා රන්දිව්වේ බොරු ගලත් අරන් රටින් පනින්න කලින් පොලිසිය ලවාවුව කොටු කරවන්න. දැන් නූ ඉවරයි. හැබැයි මං හිතුවේ නෑ තෝ මගේ රෙදි අස්සේ ඉඳලා නැගිටලා ආපු ගමන් මේකට අත තියයි කියලා. ආර්යන් පවසමින් අමායාගේ අතේ තිබූ දියමන්තිය උදුරාගත්තීය. ඔහු පිස්තෝලියේ කොකා පිටුපසට ඇද්දීය. අමායා තමන්ගේ දෑස් පියාගත්තේ මරණය අපේක්ෂාවනින්. හැබෑටම අමායා, ඊයේ රෑ මන් ඔයාට දීපු සතුට මතකයි නේද? ඔය වගේ සරාගී කඳක් මරලා දාන්න මගේ හිත කියන්නේ නෑ. ආර්යන් තමාගේ පිස්තෝලය සෙමින් අමායාගේ ගිල දිගී පහලට ඇගේ රෝබය මදක් ඈත් කරමින් පපුව මත තබා පිරිමදින්නට විය. මරණබිය මැදවවුද ආර්යන්ගේ ඒ රළු ස්පර්ශයෙන් අමායාගේ සිරුර නැවතත් කිලිපොලා ගියේය. ඇයට වැටහුණා තමන්ට බේරීමට ඇති එකම ආයුධය තමන්ගේ සිරුර සහ සරාගී බව පමණක් බව. ඇය සෙමින් දාස් හරියාය. ඇගේ බියපත් දාස්වලට ඇය කාමී බැල්මක් ආරෝධ කරගත්තාය. ඇය තමන්ගේ දාත් සිමින් ආර්යන්ගේ නිරුවත් උරහිස් මත තබා ඇගේ සිරුර ඔහුට තවත් තද කළාය. ආර්යන්, රන්දිව් මාව පාවිච්චි කළා විතරයි. මට ඌව වැඩක් නෑ. මට ඕන ඔයාව. මාව මරන්න එපා. ඔයාට ඕන නං මං හැමදාම ඔයාගේ ළඟ ඉන්නම්. ඊයේ රෑට වඩා සතුටක් මං ඔයාට දෙන්නම්. අමායා සරාගී ස්වරයෙන් කිඳිරුවාය. ඇය සෙමින් තමන්ගේ රෝබයේ ගැටය ලිහා දැමුවාය.
ඒ ඇගේ උරහිස් මතින් ගිලිහී බිම වැටෙද්දී ඇගේ සම්පූර්ණ නිරුවත් සිරුර ආර්යන් ඉදිරී නිරාවරණය විය. ආර්යන්ගේ දාස් නැවතත් කාමයෙන් අන්ද විය. ඔහු පිස්තෝලයේ ඇඳ අසල මීසය මත තබා අමායාව වඩාගෙන නැවතත් ඇඳ දෙසට විසි කළේය. උඹ නියම ගැහැනියක් අමායා. බලමුකෝ උඹේ කිරුවාව. ආර්යන් පවසමින් ඇය මතට කඩා පැන ඇගේ නිරවරණය වූ සිරුර තදින් සිපගන්නට විය. අමායා උපරිමයෙන් ඔහුට සහයෝගය දුන්නාය. ඇය ඔහුගේ පිට මැදින් නියපොතුවලින් අදිමින් ඔහුව මත් කළාය. නමුත් ආර්යන් තමන්ගේ උපරිම වින්දනයට ළඟාවී දාස් පියාගත් තප්පරයේදී අමායා තමන්ගේ දාත සිමින් ඇඳ අසල මේසය දෙසට යවවාය. ඇගේ ඇඟිලි තුඩුවලට පිස්තෝලයේ සීතල යකඩ බටය හසු විය. ඇය එකවරම ආර්යන්ව තල්ලු කර පිස්තෝලිය ඔහු දෙසට එල්ල කළාය. දැන් නැගිටපං සල්ලාඩියා. අමායා නිරුවතින්ම ඇඳ මත වාඩි වී පිස්තෝලය ආර්යන්ගේ නළලට තැබුවාය.